22 වෙනි පරිච්ඡේදය. දෙවියන් ගොඩක් දේවල් එලිදරව් කරපු නිම්නයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි. ඔබට මොකද මේ වෙලා තියෙන්නේ? හැමෝම පැතලි වහලේ උඩට නගින්නේ මොකටද? ඔබ ගොඩක් කැළඹුණා. ඔබ හිටියේ හරිම ഘോഷාකාරී අහංකාර නගරයක් විදිහටයි. ඔබේ සෙනග මැරුණේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නෙමෙයි. ඔබේ කුරිරු පාලකයෝ හැමෝම පලා ගියා. එක ඊයක්වත් විදින්නේ නැතුව ඕන්ව අල්ලගත්තා. අහුවෙන හැමෝවම හිරකරුවන් විදිහට අරන් ගියා. දුර ඈත පළාත්වලට පලා ගියත් ඔවුන්ව අල්ලගත්තා. ඒ නිසයි මම මෙහෙම කිව්වේ. මං දිහා බලන්න එපා. අඬා වැළපෙන්න මට ඉඩ දෙන්න. මාව සනසන්න හදන්න එපා. මගේ දියණියගේ මගේ සෙනගගේ විනාශය ගැන වැළපෙන්න මට ඉඩ දෙන්න. මොකද ඒක වියවුලක් සහ කැළඹීමක් ඇති කරන පරාජය අත්දකින දවසක්. ඒක ගේන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. ගොඩක් දේවල් එලිදරව් කරපු නිම්නය පිටට ඔහු ඒක ගෙනෙයි. පවුර බිඳලා දායි. උදව් ඉල්ලලා කෑගහන සෙනගගේ හඬ කඳුකරය දක්වාම ඇහෙයි. ඒලාම්වරු ඊකොපු පුරවගෙන යුද රථ සහ අශ්වයන් පිට නැගලා එයි. කිර්වල සෙනග පලිස් සූදානම් කරගනි. ඔබේ සාරවත්ම නිම්න යුද රථවලින් පිරීලා යයි. අසරුවෝ දොරටුව ළඟ සැරසිලා ඉඳී. යූදාවල රැකවරණය ඉවත් කරයි. ඒ දවසේදී ඔබ ලෙබනොන් වනාන්තරය කියලා හඳුන්වන ශාලාවේ තියෙන ආයුධ ගැන විශ්වාසය තියයි. දාවිද්ගේ නුවරේ තියෙන පවුර හැම තැනින්ම කැඩිලා තියෙන විදිහ දකි. එතකොට ඔබ පහළ පොකුණට වතුර රැස් කරගනි. යෙරුසලමේ තියෙන ගෙවල් පරීක්ෂා කරලා ඒවායින් සමහරක් කඩලා දාලා පවුර ශක්තිමත් කරයි. පරණ පොකුණේ තියෙන වතුර රැස් කරගන්න පවුර දෙක අතරේ ඔබ තටාකයක් හදයි. ඒත් ඒක හදපු ශ්‍රේෂ්ඨ තැනැත්තා ගැන ඔබ විශ්වාසය තියන්නේ නැහැ. ගොඩක් කාලයකට කලින් ඒ ගැන තීරණයක් ගත්ත තැනැත්තා දිහා ඔබ බලන්නේ නැහැ. ඒ දවසේදී ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා අඬා වැළපෙන්න කියලත් විලාප තියන්න කියලත් නියම කරයි. හිස බූගාගෙන ගෝනිරෙදි ඇඳගන්න කියලා අණ කරයි. ඒත් ඒ වෙනුවට ඔබ සතුටින් උත්සව පවත්වනවා. ගොනොන්වයි බැටළුවන්වයි මරලා උන්ගේ මස් කනවා. වයින් බොනවා. අපි හෙට මැරෙන නිසා අද හොඳට කමු බොමු කියලා කියනවා. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා මට ඇහුණා. ඔබ හැමෝම මැරෙනකල් ඔබ කරපු මේ වරදට සමාව ලැබෙන්නේ නැහැ. එහෙම කියන්නේ ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. රජමාලිගාව බාරව ඉන්න සේවකයා ළඟට අර ෂෙබ්නා ළඟට ගිහින් මෙහෙම අහන්න. ඔයාට මොනවද මෙහෙ තියෙන්නේ? ඔයාටම කියලා මෙහෙ සොහොන් ගයක් හදාගන්න මොකද්ද ඔයාට තියෙන අයිතිය? එයා කන්දක් උඩ එයාටම කියලා සොහොන් ගයක් හදාගන්නවා. පර්වතයක් කපලා එයාව තැන්පත් කරන්න තැනක් හදාගන්නවා. එයාට මෙහෙමත් කියන්න. යෙහෝවා ඔයාව පහලට ඇදලා දානවා. ඔයාට හෙල්ලෙන්නවත් බැරි විදිහට ඔයාව අල්ල ගන්නවා. ඔයාව හොඳටම ගුලි කරලා බෝලයක් විසි කරනවා වගේ දුර ඈත තියෙන විශාල දේශයකට වීසි කරලා දානවා. එහෙදි ඔයාගේ අලංකාර අශ්වරතත් එක්කම නැති වෙලා යයි. ඒකෙන් ඔයාගේ ස්වාමියාගේ පවුලේ අයට ලොකු නින්දාවක් වෙයි. මම ඔයාව ඔයාගේ තනතුරෙන් අයින් කරලා ඔයාව එළියට ඇදලා දානවා. ඒ දවසේදී මම හිල්කියාගේ පුතා වුණ මගේ සේවක එලියාකිම්ව තෝරගන්නවා. මම ඔයාගේ ඇඳුම එයාට අන්දවලා ඔයාගේ ඉනපටිය එයාගේ ඉන වටේ තදින් බඳිනවා. ඔයාට තිබුණ අධිකාරිය එයාට දෙනවා. එයා යෙරුසලමේ ඉන්න අයටත් යූදා ජාතියටත් තාත්තා කෙනෙක් වගේ වෙයි. දාවිද්ගේ රාජකීය පෙළපතේ යතුර මම එයාට බාර දෙනවා. එයා දොරක් ඇරියොත් කවුරුත් ඒක වහන්නේ නැහැ. එයා දොරක් වැහුවොත් කවුරුත් ඒක අරින්නෙත් නැහැ. ඇණයක් තදට ගහනවා වගේ මම එයාව ස්ථීර තැනක රඳවලා තියෙනවා. එයා එයාගේ තාත්තගේ පවුලේ අයට ගෞරවයක් ගේන අලංකාර සිංහාසනයක් වගේ වෙයි. එයාගේ තාත්තගේ පවුලේ සම්පූර්ණ ගෞරවය එයා මත රැඳිලා තියෙයි. එයාගේ තාත්තගෙන් පැවතෙන අයගෙත් දරුවන්ගෙත් ගෞරවය, ඒ කියන්නේ ලොකු පොඩි භාජන වගේම විශාල ජෝගුත් එයා මත රැඳිලා තියෙයි. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.
ඒ දවසේදී මම කලින් ස්ථීර තැනක තදට ගහලා තිබුණ ඇණය ගලවලා දානවා. ඒක කපලා බිමට දානවා. ඒකේ එල්ලලා තිබුණ හැම දෙයක්මත් වැටිලා විනාශ වෙලා යනවා. ඒ දේ කියන්නේ යෙහෝවායි.